ගිහා සමගින් අද අපි කතා කරන්න යන්නේ මිනිස් ඉතිහාසයේ ලියවුණු අදුරම පරිච්ඡේද දෙකක් ගැන. දශක ගණනාවක් ඇතැම් විට ශතවර්ෂයකටත් වඩා කාලයක් තිස්සේ ලෝකයේ දක්ෂම පරීක්ෂකයන්ටවත් විසඳන්න බැරි වුණු අපිරහස් මිනීමැරුම් දෙකක් ඔබ අද මේ වීඩියෝ එකෙන් දැනගන්නවා. ලන්ඩනයේ මීදුම් සහිත වීදිවල සැගුණු මිනීමරුවා සහ ලොස් ඇන්ජලිස් නගරයම භීතියට පත් කළ බ්ලැක් ඩාලියා. කවුද මේ අපරාධ පිටුපස සිටි සැබෑ පුද්ගලයන්? වයිට්චැප්ලට් අපිරහස. අපි මුලින්ම යමු 1888 වසරේ එංගලන්තයට. ලන්ඩන් නුවර වයිට්චැප්ලට් කියන දුප්පත් ප්‍රදේශය ඒ කාලේ හරිම අදුරුයි. මේ වීදිවල රාත්‍රී කාලයේදී කාන්තාවන් 5 දෙනෙක් ඉතාමත් අමානුෂික විදියට ඝාතනය වුණා. මේ මිනීමරුවා හඳුන්වන ලෝකෙ පාවිච්චි කළේ ජැක් ද රිපර් කියන නම. ඔහුගේ මිනීමැරුම් රටාව හරිම පුදුම සහගතයි. ඔහු තමන්ගේ ගොදුරට සිරුරු කපා වෙන් කර තිබුණේ හරියටම වෛද්‍යවරයෙක් ශල්‍ය කර්මයක් කරනවා වගේ ඉතාම නිවැරදිව. සැකකරුවන් දහස් ගානකගෙන් ප්‍රශ්න කළත් අදටත් ජැක් ද රිපර් කියන්නේ කවුද කියලා කිසිම කෙනෙක් දන්නේ නෑ. ඔහු මීදුම් අතරේම සදහටම සැගව ගියා. බ්ලැක් ඩාලියා. දැන් අපි යමු 1947 වසරේ ඇමරිකාවට. 22 හැවිරිදි එලිසබෙත් ෂෝට් කියන්නේ නිළියක් වෙන්න හීන දැකපු ලස්සන තරුණියක්. නමුත් ඇගේ ඉරණම වුණේ හරිම බිහිසුණු විදිහට. 1947 ජනවාරි 15 වෙනිදා ඇගේ සිරුර මහමග දමා තිබියදී හමු වුණා. ඇයව හැඳින්වුවේ බ්ලැක් ඩාලියා නමින්. ඇගේ සිරුර ඉනෙන් හරියටම කොටස් දෙකකට වෙන් කර තිබුණා. මිනීමරුවා ඇගේ මුහුණ දෙපස කම්බුල් දක්වා කපා තිබුණේ ඇය සිනාසෙනවා වගේ පෙනෙන්නයි. මේ අපරාධය ගැන පරීක්ෂණ කරන්න ගිය 100 ගාණක් පොලිස් නිලධාරීන් යෙදුවත් සැබෑ අපරාධකරුවෝ නීතියෙන් බේරිලා පලා ගියා. ඉතින් මිත්‍රවරුනි, මේ අපරාධ දෙකේම තියෙන පොදු ලක්ෂණය තමයි අපරාධකරුවන්ගේ අතිශය දරුණු බව සහ ඔවුන් කිසිම සලකුණක් ඉතිරි නොකර අතුරුදහන් වීම. ඔබ හිතන්නේ මේ වගේ දේවල් කරන්න පුළුවන් සාමාන්‍ය මනුෂ්‍යයෙක්ටද? ඔබේ අදහස පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ස්තුතියි.